අයිබෝවන් හැම දෙනාටම. ඉතින් මම අද මේ වීඩියෝ එකේදී ඔයාලට මම කියලා දෙනවා කොහොමද එලගෝ එකට හරියටම රෙජිස්ටර් වෙන්නේ කියලා මුලින් ඉඳන්ම. ඒ වගේම අද දවස් ඇතුළත කොහොමද ඔයාලා මේ ඇප්රූව් එක ගන්න කියලාත් මම වීඩියෝ එක අන්තිමට කියලා දෙනවා. ඒ වගේම කලින් රෙජිස්ටර් ටැබ් ඇති. ඉතින් එයාලට කොහොමද අද දවසේදී ඇප්රූව් එක ගන්න කියලා මම වීඩියෝ එකේ අන්තිමට කියලා දෙනවා. ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වැදගත් දේවල් ඉස්සරහටත් දැනගන්න ඕන නම් ඔයාලා තියෙන subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔයාලගේ ෆෝන් එක අරගෙන මෙන්න මේ විදියට Play Store එකට හරි App Store එකට හරි ගිහිල්ලා ඔයාලගේ එලගෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට එලගෝ කියලා සර්ච් කරන්න. සර්ච් කරාට පස්සේ ඔයාලට පෙන්නනවා දෙවෙනියට එනවා එලගෝ ඩ්‍රයිවර් ඇප් එක කියලා. මෙන්න මේ වගේ කොළ පාට එකක්. ඉතින් මේක තමයි ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕන ඇප් එක. ඉතින් මේ get කියලා තියෙන තැනින් මම මගේ එලගෝ ඩ්‍රයිවර් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නවා. අපි බලමු ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ අපිට මේ ඇප් එක ඇතුළට ගිහිල්ලා මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා පේනවා ඇති මම මේ විදිහට ඕපන් කරගන්න මගේ ඇප් එක. ඉතින් මෙතනදී allow දෙන්න notification එකක් එනවා. ඊට පස්සේ අපි මෙන්න මෙතන sign in වෙන්න තියෙනවා. මෙතන ඉස්සරහ තමයි අපි විස්තර පුරවන්න ඕනේ. හරි මම මේ sign in කියන බටන් එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට notification එකක් එනවා. මම ඒක continue දෙනවා. මම ඒක continue දුන්නට පස්සේ මට mail ටිකක් පෙන්නනවා. මේ මගේ ගාව තියෙන mail ටික. ඉතින් මේකෙන් මම කැමති එකක් තෝරලා මෙන්න මේ එලගෝ එකට log වෙන්න පුළුවන්. වත් මේල් එකක් තියෙනවා නම් ඔයාලට මේ මේල් එක මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේල් එකක් නැත්නම් අදා ගන්න නැත්නම් මම වීඩියෝ එකක් කරලා ඇති කොහොමද Gmail එකක් හදන්නේ කියලා. ඉතින් විනාඩියක් ඇතුළත ඔයාලට මෙන්න මේ මේල් එක අදා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයා අදාගත්ත පස්සේ ඔයාලට මෙතනදී log වෙන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට මේල් ටිකක් පෙන්නනවා. ඉතින් මම ඇක්ටිව් මේල් එක select කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් නම්බරේ වෙරිෆයි කරගන්න එනවා. ඉතින් මේකෙදි ඔයා මේල් එකට දුන්න ෆෝන් නම්බරේම තමයි මෙතනදී ටයිප් කරගන්න ඕනේ. මෙන්න මේ පැත්තේ කොඩි එක ලකුණක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයා මේ විදිහට පල්ලෙහාට ගිහිල්ලා ශ්‍රී ලංකා කියන කොඩියත් එක්ක නම තියෙන එක තෝරගන්න ඕනේ. ඉතින් S අකුරෙන් පටන් ගන්නෙ. ඉතින් මෙන්න මේ විදිහට ශ්‍රී ලංකා 94 තියෙනවා. ඒක තෝරගන්න. ඊට පස්සේ ඔයා මේල් එකට දුන්න ෆෝන් නම්බරේ මෙතන ටයිප් කරගන්න ඕනේ බිංදුව නැතුව. ඔයාට මේ මේල් එකේ දුන්න ෆෝන් නම්බරේ මතක නැත්නම් මේ 22 කියලා තියෙන්නේ මන් දුන්න ෆෝන් නම්බරේ අන්තිම ඉලක්කම් දෙක. ඉතින් අන්න ඒ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් නම්බරේ මෙන්න මෙතන ටයිප් කරගන්න. මම මෙන්න මේ විදිහට මගේ ෆෝන් නම්බරේ ටයිප් කරගත්තා. ඊට පස්සේ මේ send කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒක ඔබන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මේ send කියලා බටන් එකත් ක්ලික් කරගත්තා. හරි මම ඒක ක්ලික් කරගත්තට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා මෙන්න මේ විදිහට මගේ ෆෝන් නම්බර් එකට කෝඩ් එක එවනවා. ඒ කියන්නේ මම දැන් දුන්න ෆෝන් නම්බරේට මට කෝඩ් එක එවනවා. ඉතින් බලන්න මැසේජ් වලට ගිහිල්ලා ඔයාටත් මේ කෝඩ් එක ඇවිල්ලා ඇති ඉලක්කම් 6ක කෝඩ් එක. ඉතින් මම මැසේජ් එක බැලුවා මට පෙන්නනවා මට මෙන්න මේ විදිහට කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ කෝඩ් එක මෙන්න මෙතන G කියලා තියෙන තැන ටයිප් කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් ඔයාගේ ඒ කෝඩ් එක මෙන්න මේ විදිහට ටයිප් කරලා මේ next කියලා බටන් එක ක්ලික් කරගන්න. හරි ඒක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහේ notification එකක් එනවා. ඔයාලට මෙන්න මෙතන continue කියලා යටින් තියෙනවා. ඔයාලට පේනවා ඇති පල්ලෙහාට යද්දි continue කියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න. ටික වෙලාවක් මෙන්න මේ විදිහට log වෙවි තියෙනවා. log වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ වාහනය තෝරන්න. ඉතින් ඔයාලට තියෙන ටුක් එක ගන්න. ඒ කියන්නේ ට්‍රැවල් යන්න ඔයාලට ටුක් තෝරන්න, කාර් එක ගන්න කාර් එකක් තෝරන්න, බයික් යන්න තියෙන බයික් එක තෝරන්න. මෙන්න මේ විදිහට කාණ්ඩ 6කට ඔයාව බෙදලා තියෙනවා. ඉතින් මම තෝරගන්නවා බයික් එක. මොකද මට බයික් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලට ට්‍රැවල් එකක් තුනා නම් ඔයාලට අදාළ වාහනය තෝරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට මම බයික් කියලා තියෙන තැන ඔබා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මාව ඉස්සරහට අරන් යනවා. දැම්ම ලියාපදිංචි වෙන්න කියලා මෙන්න මේ විදිහට යටින් කොළ පාටින් තියෙන්නේ. අන්න ඒක තමයි ඔයා ක්ලික් කරන්න ඕනේ ඊළඟට. ඉතින් ඔයාලට පුළුවන් මේ ටික කියවලා අන්න ඒක ක්ලික් කරගන්න. ඉතින් මාත් මෙන්න මේ විදිහට දැන්ම ලියාපදිංචි වෙන්න කියන එක ක්ලික් කරගන්නවා. ඒ විදිහට මම ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මෙතන එනවා මගේ විස්තර ටික දාන්න. ඉතින් ඉස්සෙල්ලාම එන්නේ දිස්ත්‍රික්කය තෝරන්න. ඔයාගේ දිස්ත්‍රික්කය මේ විදිහට තෝරගන්න පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරලා
දිස්ත්‍රික්කය රෝරගත්තර පස්සේ ඔය වැඩිපුරම අයරයන නගරයත් මෙන්න මේ විදියට පල්ලෑන්තින ටික්ක කොබල ඔයාත් තෝරගන්න ඕනේ වැඩිපුරම අයරයන්නේ කඩුවලන්න කඩුවල කියන තෝරන්න ති මම් වැඩිපුරම අයරයන්න ඕමගම ඒ නිසා මම් මෙතනද ඕමගම කියනක තෝරගත්තා ඊට පස්සේ දැනට ඔබ අයරයන්නේ ඉක්මීමක් කරි දුවනවනම් වෙනත් ටැක්ෂ ඔස්සේ කෙනෙක ටික්කේ දාන්න මීට ටැක්ෂ එක යොදායන දුවනනම් මීට ටැක්ස් කියන කර ඉස්සර ටික් එක දාගන්න ඉති මම් පික්මී දුවනවා එනිසා මේ වෙනත් ටැක්ෂයක් පොත්සේ කිය කර ම ටික් එක දාලා මේ ලියාපදිංචි අරපන්න කෙන එක කලික් කරගන්නවා ඉට පස්සේ වගේ විස්තර චාරූප බැංකුගුණු මෙ මේ විදිර කොටස් තුන කර බෙදෙනවා ඉතින් ඉස්සල්ලම ඔරියදුර්ගේ විස්තර ඇතුරත් කරන්න තියෙන්නේ ඉතින් ඔයාගේ නම ජගත් කුමාරණ වා ඉස්සල්ලම ජගත් කියල මේ මුල්නමට ගාලා කුමාර කියන එක අග නමට ගාගන්න මගේ නම මම මේ විදිහට මෙතන ඇතුළත් කරගන්නවා වාගේ නමත් මෙන්න මේ විදිහට මෙතන ඇතුළත් කරගන්න ඊට පස්සේ ජාතික ඇතුළුපත් අංකය ඔයාලගේ ඩෙන්ටි කාඩේ නම්බරය හරියටම මෙතන ඇතුළත් කරගන්න ඕනේ මාත් මගේ ඩෙන්ටි කාඩේ නම්බරය මෙතන ඇතුළත් කරගන්නවා ඊට පස්සේ ඊමේල් එක ඔයාලට වෙනස් කරන්න බෑ ඔයාලා කලින් දුන්න ඊමේල් එක තමයි මෙතන තියෙන්නේ ඒ නිසා ඔයාලට මෙතන කිසිම වෙනසක් මෙතනදී කරන්න බෑ ඊට පස්සේ තියෙන්නේ දුරකථන අංකය ඔයා මෙතන මොබයිල් නම්බර් එක දෙද්දිවා මේ ඇප් එකට පාවිච්චි කරන මොබයිල් නම්බර් එක අනිවාර්යෙන් දෙන්න මොකද මේකට තමයි මේ එලගෝ එක හැම කෝල් එකක්ම ඔයාට එන්නේ ඒ නිසා මේ පාවිච්චි කරන නම්බර් එක මෙන්න මෙතනදී ඔයා ලබා දෙන්න ඕනේ හරි ඊට පස්සේ තියෙන්නේ වාහන විස්තර ඉතින් වෙළඳ නාමය ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා බයික් එකක් පාවිච්චි කරනවා නම් බජාජ් ඔන්න ඔය මේ කාර් එකක් නම් BMW අනේ විදිහට තියෙනවනේ ඒකට ඔයාලා මේ තෝරන්න කෙනෙක් ක්ලික් කරාට පස්සේ ඔයාලගේ වාහන වලට අදාළ වර්ග ටික ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ගොඩක් තියෙනවා හීරෝ ෆැල්කන් ඉලෙක්ට්‍රික් කිය ඩුකාටි මෙන්න මේ විදිහට ගොඩක් තියෙනවා ඉතින් මම පාවිච්චි කරන්නේ බජාජ් එකක් බජාජ් 31 එකක් ඒ නිසා මම මෙතනදී මේ පල්ලයට කියලා බලලා මෙන්න මේ බජාජ් කියන එක තෝරගන්නවා හරි ඊට පස්සේ මාඩිය ඒ කියන්නේ මොඩල් එක බජාජ් එකේ මොකද්ද CT100ද ඩිස්කවරිද මෙන්න මේ විදිහට තෝරගන්න පුළුවන් ඉතින් මම මෙතන ප්ලැටිනම් 100 එකක් යූස් කරන්නේ ඒ නිසා මම ප්ලැටිනම් 100 කියන එක ක්ලික් කරගන්නවා හරි ඊට පස්සේ තියෙන්නේ නිෂ්පාදිත වර්ෂය ඒ කියන්නේ මේ වාහනේ නිෂ්පාදිත වර්ෂය මෙතන සඳහන් කරන්න ඕනේ ඉතින් ඔයා ඒක දන්නේ නැත්නම් ඔයාගේ පොත අරන් බලන්න බයික් පොතේ තියෙනවා මේක නිෂ්පාදිත වර්ෂය ඉතින් මම මේ විදිහට තෝරන්න කියන එක ක්ලික් කරලා මගේ වාහන 2010 ඉඳලා මම මේ 2010 කියන එක ක්ලික් කරගන්නවා ඊට පස්සේ බයික් එකේ පාට තෝරන්න තියෙනවා ඔයාලට ඔයාලගේ වාහනේ අදාළ පාට මෙතනින් තෝරගන්න පුළුවන් මගේ බයික් එක කළු ඒ නිසා මම මෙතන බ්ලැක් කියන එක තෝරගන්නවා ඉතින් මම මෙන්න මේ විදිහට මගේ විස්තර ඇතුළත් කරලා අන්තිමට තියෙනවා ලියාපදිංචි අංකය ඒ කියන්නේ නම්බර් ප්ලේට් අංකය තමයි මෙතන ගන්න තියෙන්නේ ඉතින් ඔයාගේ බයික් එකේ තියෙන විදිහට අකුරු දෙකක් නම් අකුරු දෙකක් අකුරු තුනක් නම් අකුරු තුනක් ටයිප් කරලා ස්පේස් එකක් කියලා ඔයාගේ ඉලක්කම අතර මෙතන සඳහන් කරගන්න ඕනේ ඉතින් මෙන්න මේ විදිහට මමත් මගේ නම්බර් ප්ලේට් එකේ තියෙන අංක ටික මෙතන සඳහන් කරගන්නවා ඉතින් ඔක්කොම ෆිල් කරාට පස්සේ මම විස්තර ටික පොඩ්ඩක් හරිද කියලා බලලා මෙන්න මේ next කියලා කියන බටන් එක ක්ලික් කරගන්නවා ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතනදී ඔයාලට එනවා මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නනවා ඔයාලගේ විස්තර ඡායාරූප මෙතන ඇතුළත් කරන්න කියලා. ඉතින් ප්‍රොෆයිල් ෆොටෝ එක, වීකල් ෆොටෝ එක, ඩ්‍රයිවිං ලයිසන්ස් එක, වීකල් ඉන්ෂුරන්ස් එක, රිවිනියු ලයිසන් එක මෙන්න මේ විදිහට මෙතන අප්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මේ ටික ලස්සනට ගානට පිළිවෙලට අප්ලෝඩ් කරගන්න. මෙතනදී මම ඔයාලට දෙයක් කියලා දෙන්නම්. මේක ඉක්මනට අප්‍රූව් වෙන්න නම් ඔයා මේ බොඳ වෙච්ච ඒවා අප්‍රූව් කරන්න එපා. එහෙනම් ඔයා කරන්න ඕනේ මෙන්න මේ වීඩියෝ එකේ පේන විදිහට පිටිපස්සේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් කොලයක් හරි කඩදාසියක් හරි මොකක් ආෆ් ෂීට් එකක් හරි කමන්නේ අරගෙන මෙන්න මේ කුඩ තියලා ඔයාලගේ මේ ලයිසන්ස් ටික ෆොටෝස් ටික දාගන්න. එතකොට ඔයාලගේ මේ අප්‍රූව් එක ඉක්මන් කරගන්න පුළුවන්. හරි මම මෙන්න මේ විදිහට මේක ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙතන මේ ඉදිරියට යන්න කියන එක පෙන්වනවා. ඊට උඩින් තියෙනවා එළිය ඇති වෙලාවක ගන්න, පෑදිලි ඡායාරූප ගන්න, ඡායාරූප හතරක් ගන්න. ඉතින් වාහනේ ඡායාරූප ඉදිරිපස පසුපස ඇතුළත ඒ වගේ පැත්තෙන් ගන්න තියෙනවා. බයික් වල මේ ඇතුළත කියන එකට ඔයා බයික් එක උඩින් ෆොටෝ එකක් ගන්න. එතකොට ඔයාලට මේ අප්‍රූව් එක ලබා දෙනවා.
ඉතින් මම මේ විදිහට මේ ටික කියවලා බලලා මේ ඉදිරියට යන්න කියන එක ක්ලික් කරගන්න. මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මේ ඇප් එකෙන්ම කැමරාව ඔන් වෙනවා. ඔයාට පුළුවන් මම අර කලින් කිව්වා වගේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක තියලා ඔයාගේ මේ ෆොටෝස් ඒ කියන්නේ ලයිසන්ස් ඒව ෆොටෝස් ගන්න බයික් එක කෙලින් නවත්තලා මේ පැත්තෙන් ඉස්සරහින් පිටිපස්සෙන් උම විදිහට ෆොටෝස් ටික ලබා ගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ඡායාරූප අතර මෙන්න මේව පෙන්නද්දි මම මේ එක එක ක්ලික් කරලා මගේ ඡායාරූප අතර මෙතන ඇඩ් කරගන්නවා. හරි ඊට පස්සේ මේ ඉදිරියට යන්න කියන එක ක්ලික් කරගන්න ඔයාලගේ වාහනේ ෆොටෝස් ඇතුළත් කරාට පස්සේ. හරි මම දැන් දෙකක් ෆිල් කරගත්තා. මෙන්න මේ ඉතුරු ටිකත් ෆිල් කරගන්න මම කලින් කියපු විදිහටම මේ ඉදිරියට යන්නේ ක්ලික් කරනවා. ඊට පස්සේ ඇප් එකේ කැමරාව ඔන් වෙනවා. අර බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන ෆොටෝ එක ගන්නවා. ඊට පස්සේ අදිශයක් ඔයා හිතන්නේ මේ ෆොටෝස් එක ගත්තී හොඳ වෙලා නම් ඔයාලට පුළුවන් ආපසු ගන්න ක්ලික් කරලා නැවත ෆොටෝ එක ගන්න. ඒ වගේම ඔයා ෆොටෝ එක ගත්තී දැන් ලයිසන්ස් ඉන්ෂුරන්ස් කාඩ් එකේ වගේ මුළු අතරම පේන විදිහට ගන්න ඕනේ. කැපිලා ගන්න එපා. එතකොට තමයි ඔයාලගේ මේවා අප්‍රූව් කරන්න හරියට පැහැදිලිව ඔයාලා මේ දේවල් ගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ දේවල් මම මේකදී අප්ලෝඩ් කරනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාගෙන් අහනවා ගත්ත ෆොටෝ එක ගැන සතුටුද මේක ඇතුළත් කරන්න කියලා ඔයා ඔව් කියලා කියන එක ක්ලික් කරාට පස්සේ මේ ෆොටෝස් එක එයාලා අරගන්නවා. මෙන්න මේ විදිහට මම මේ අතරම අප්ලෝඩ් කරලා ඉවරයි. අන්තිමට තියෙන්නේ මගේ ප්‍රොෆයිල් ෆොටෝ එක. ඉතින් මේකද කියනවා සුළුසු ඇඳුම තියෙන සැරසෙන්න. ඒ වගේම එළිය තියෙන තැනක කෙලින් බලලා මේ ෆොටෝ එක ගන්න ඕනේ. දැන් ෆොටෝ එකක් කලින් ගත්ත ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න බෑ. දැන් ෆොටෝ එකක් ගන්න ඕනේ. ඉතින් මේ ඉදිරියට යන්නේ ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා මෙතන රවුමක් පෙන්නනවා. මේ කැමරාව ඔන් වෙලා මේ රවුම මැදට ඔයාගේ මූණ කෙලින් තියාගෙන ෆොටෝ එක ගන්න ඕනේ. හොඳ වෙලා වගේ ගන්න එපා. කෙලින් බලාගෙන මේ ෆොටෝ එක ඔයා ගන්න ඕනේ. ඉතින් මේ රවුම මැදට ඉන්න විදිහට ඔයා ෆොටෝ එක ගත්තට පස්සේ ඔයා බලන්න හරියටම ෆොටෝ එක හරියද? එහෙනම් මේ පල්ලෙහා තියෙන ඡායාරූපේ ගන්න එක ක්ලික් කරගන්න. මෙන්න මේ විදිහට මම ෆොටෝ එක අරගෙන මේක ඡායාරූපේ ගන්න එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ අහනවා මේ ෆොටෝ එක හරියද? අවුලක් නෑ නේද කියලා ඕ කියන එක ක්ලික් කරගන්න. හරි මම මේ විදිහට මම ඕ කියන එක ක්ලික් කරගන්නවා. එතකොට මගේ පියවර පාම ඉවරයි. ඊට පස්සේ මගෙන් ආන්නේ තුන්වෙනි පියවර. ඒ කියන්නේ බැංකු ගිණුම විස්තර ඇතුළත් කරන්න තියෙන්නේ. ඉතින් මේකදී බැංකුව තෝරන්න එනවා. ඉතින් ඔයාලට තියෙන බැංකුව මේ තෝරන්න කියන ක්ලික් කරාම බැංකු ටික ගොඩක් එනවා. ඉන්ටර්නැෂනල් BOC මාධ්‍යන බැංකුව මේ විදිහට ගොඩක් එනවා. ඔයාගේ බැංකුව මෙතනදී සල්ලි වැටෙන්න ඕන බැංකුව තෝරගන්න ඕනේ. ඉතින් මම BOC තියෙන BOC එක තෝරගන්නවා. ඊට පස්සේ ඔයාලට බැංකුව අයත් ශාඛාව කඩුවෙල නම් කඩුවෙල අනේ විදිහට ශාඛාව ඇතුළත් කරන්න ඕනේ. ඉතින් මමත් මගේ බැංකුව ගිණුම ඇතුළත් කරලා ශාඛාව ඇතුළත් කරලා අන්තිමට ගිණුම් අංකය ඇතුළත් කරන්න. මේක දෙපාරක් තුන් පාරක් බලලා හරියට බලලා ඇතුළත් කරන්න. මොකද වැරදි විදිහට ඇතුළත් කරන්න එපා. මේවට තමයි සල්ලි වැටෙන්නේ. ඒ නිසා හරියට බලලා ගිණුම් අංකය ඇතුළත් කරලා මේ next කියන බටන් එක ක්ලික් කරන්න. හරි ඔන්න ඔච්චරයි මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ. ඉතින් paid in approve කියලා වැටෙනවා. ඉතින් මම ඔයාලට වීඩියෝ එක මුලදී කිව්වා මේ වෙලාවේ ඔයාලා මම ටිප් එකක් කියනවා ඉක්මනට අප්‍රූව් කරගන්න කොහොමද කියලා. ඉතින් මම ඒක දැන් ඔයාලට කියලා දෙන්නම්. හරි ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මම ඔයාලට නම්බරය දෙන්නම් එලගෝ එකේ හොට්ලයින් නම්බර් එක. මේක තමයි එයාලගේ හොට්ලයින් නම්බර් එක. ඉතින් මේකට කෝල් කරලා ඔයාලා කියන්න මම විස්තර ටික ඇතුළත් කරලා තියෙන්නේ මාව මේක අප්‍රූව් කරලා දෙන්න කියලා. ඉතින් එයාලා විනාඩි 2-3ක් යන්න කලින් ඔයාගේ මේ අප්‍රූවල් එක බලලා අවුලක් නැත්නම් ඒ වෙලෙම අප්‍රූව් කරලා දෙනවා.